බුක් ස්පිනින් මේක ඔයාලා ගොඩ දෙනෙක් මයින් කමෙන්ට් දාලා ඉල්ලපු ස්කිල් එක. ඉතින් මං කරන්න යන්නේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව මෙන්න මේ ස්කිල් එක ඉගෙන ගන්න. කොච්චර කාලයක් යයිද? කොච්චර වෙලාවක් එක දිගට කරන්න පුළුවන් වේද? සහ මොනවාද මේ ස්කිල් එක ඉගෙන ගද්දී මට නෝට්ටුම් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඇත්තම කතා කරලා අරුමතරම් මමවත් දන්නේ මේ ප්‍රශ්න වලට උත්තර සහ මොන දේවල් වෙයිද කියලා. ඉතින් ඒ කොහොම හරි මේ තමා how did I learn book spinning with no experience. හරි. දැන් අපිට මුලින්ම ඕන පොත. ලොකු පොත්, පොඩි පොත්, මීඩියම් පොත් එක එක જાතියේ පොත් තරම් බැලුවා. මට හැබැයි අවසානට සෙට් උනේ මෙන්න මේ 160යි නැත්නම් 200 වගේ CR පොත. මේක මචං පරණ පොතක් කෝල යන කාලේ. ඉංග්‍රීසි. මේක මචං පිටු 160 රුපියල් 150 ඒ කාලේ. දැන් කීයද සාමාන්‍යයෙන් 160ක් 70 වගේ. 350යි. එහෙනම් රුපියල් 150ක් පොත් ගත්ත කාලයක් තිබ්බ පුතා. ඉතින් මම බොරුවට කාලේ ගන්න නැතුව ඉක්මනට ටියුටෝරියල්ස් ටිකක් බලන්න ගියා. මේක තමයි ආතරම පාර්ට් එක. හරිද? මේ බුක් ස්පින් එකේ සිංහල වීඩියෝස් ඉතාලම අඩුයි මචං. නැතිම තරම්. ඉංග්‍රීසි වීඩියෝත් ටිකක් අඩුයි. ටිකයි. හැබැයි ඉන්දියන් වීඩියෝස් so much. හරි ඉතින් ඒගොල්ලොන්ගේ වීඩියෝස් තියෙනවා. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහරක් එවුන් ඉන්නවා. උන්ගේ වීඩියෝ එකේ මචං thumbnail එකේ තියෙනවා ලොකුවට පොතක් කරකවනවා මෙහෙම ඇඟිල්ල උඩ තියාගෙන. එතකොට මං හිතනවා nice. ඊට පස්සේ මචං ටයිටල් එක බලපුවාම ඒකේ තියෙන්නේ how to spin a book. wow. හරි. මේක තමයි මට ඕන. ඉතින් මං ක්ලික් කරනවා. ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම hello guys, welcome back to my YouTube channel. My name is Pukesh. Today we are going to මොන මකුලක්ද මම මෙහෙම කරා. කොහොම හරි ඔහොම දැන් මුලින්ම ඉංග්‍රීසියෙන් දීලා මචං එක පාරට මුන් කියන්න අරනවා අප්කේ දෙම්කේ හුම්තේස්කේ පකහයි ගාලා. මොකද්ද බං මං කිව්වේ? කොහොම හරි උන්ගේ භාෂාවෙන් අරින්න ගන්නවා මචං. එක්කෝ මූ එක සිංහල නෙමෙයිනේ මේ ඉන්දියන් භාෂාවෙන් කියන්න ඕන. නැත්තම් ඉංග්‍රීසියෙන් කියන්න ඕන. හැබැයි එහෙම කියන්නේ උන් ඉන්න උන්ට රෙස්පෙක්ට්. හැබැයි මේ වගේ ඩේටා කරන අපතේ තමයි වෙද්ද. ටියුටෝරියල් වලින් නම් සැටිස්ෆුන් නෑ මචං. ඒකේ සමහරක් කට්ටිය කියනවා සෙන්ටර් එකට තියලා කරකවන්න කියලා. සමහරක් කට්ටිය කියනවා සෙන්ටර් එකට චුට්ටක් එහෙයින් තියලා කරකවන්න කියලා. සමහරක් අය කියනවා කෝට්ටයක් අරන් කරකවන්න. well let's do this. මේක ලීසි මචං. ගැම්මත් තමයි මේක ලීසියෙන් කරන්න පුළුවන් මේ. හරි පොඩි මිස් වෙනවා අවුලක් නෑ. ඉතින් ඒ වුණාට කරන්න පුළුවන් දැන්. පොඩි කන්ෆිඩන්ස් එකක් ආපෙන්න මචං මම සීන් එකේ පොත කරකවන්න බැස්තා. හරිද? හැබැයි ඊට පස්සේ තමයි මට තේරුනේ මට කලින් කරගන්න පුළුවන් ටිකවත් දැන් කරගන්න බෑ කියලා. ඒකට ලොකුම හේතුව තමයි කොට්ටේ මචං නිකන් ඇඟිල්ල තිබ්බ ගමන් නේ එබිලා යනවා වගේ සිද්ධියක් තියෙනවා. එතකොට නිකන් සීන් එකේ කරකෝ ගියගේ බයක් නෑ. හැබැයි පොත ෆ්ලැට්. ඒකින්දා අර පොත ලිස්සලා යනවා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් බොරු කියන්න ඕනේ මචං මට ඇත්තනම තරහ ගියා. ඊළඟ දවසේ ආයි try කරනවා කියලා එදා දවසේ වැඩි අතෑරියා. හැබැයි කොරේ පිටට මරේ කියලා මට පහුවෙන්දා උණක් යවුවා. back boys. පටන් ගමු අපේ වැඩේ. අපි නවත්තමු දැන්. ආයෙත් පටන් ගත්ත ගමන් මට තේරුණා නිකන් මට කලින්ට වඩා පොඩි බැලන්ස් එකක් නිකන් කරගන්න පුළුවන් ලයින් එකක්. කොහොම හරි ඒකත් එක්ක ටිකෙන් ටික දවසින් දවස පොඩ යම් කිසි ප්‍රමාණයකට කරව ගන්න පුළුවන් වුණා. ඒත් මට නිකන් තේරුණා ටිකෙන් ටික ඉම්ප්‍රූව් වෙනවා වගේ කිව්වට මම එක තැන ස්ටක් වෙලා වගේ කියලා. ස්ටොප් සේස්. ඒකට හේතුව තමයි මචං මං කොච්චර කරත් තප්පර 4න් එහාට කැරකව ගන්න බෑ. කාදුරකින් තමයි තප්පර 6ක් 9ක් යන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ අර මුලින්ම දෙන පුෂ් එකෙන් තමයි නිකන් ඒක කැරකි ඉඳලා ඊට පස්සේ නතරලා වැටෙනවා. ඒ කියන්නේ මම මෙහෙම දාගෙන ඇඟිල්ල කැරකෙව්වට වෙන ලබ්බක් නෑ කියන එක. සැටිස්ෆයි නේ. මං try කරා වැටෙනවා පොත් මචං විසික් කරන්න බෑනේ. ඒකෙන්ද මචං මං තරහෙන් පුපුර හිටියා. මේ තරහින් ඉන්නේ මචං. මං සාමාන්‍යයෙන් තරහ පිටට පෙන්නන පුද්ගලයෙක් නෙමෙයි. මට මචං මිනිස්සෙක් කියලා බැලලා ගියත් මං සීන් එකේ පිටින් මෛත්‍රී සිතින් අහන් ඉන්නවා වගේ පෙන්නනවා. හැබැයි ඇතුලෙන් nope. හැබැයි ඉතින් ඒක එච්චර හොඳ නෑලු. ඒකින්ද මං දැන් ඉමෝෂන්ස් ටිකක් පෙන්නනවා. හැබැයි wise man once said, it's not who I am underneath, but what I do. Nope.
Nope. This defines me. අද 17 වෙනි දවසද දවසත් මතක නෑ මචං. තාම බෑ. හැබැයි මං පොඩි දේවල් ටික නෝට් කරගත්තා. මචං අපි මේ පොතේ මැදට ඇඟිල්ල තියලා කරකවන්න ගියොත් නිකන් සීන් එකේ බැලන්ස් කරගෙන කරකව ගන්න පුළුවන්. හැබැයි ඒක ටිකකින් නතර වෙනවා. පොතේ සෙන්ටර් එකට චුට්ටක් එහයින් තියලා කරකවන්න ගියොත් කරකව ගන්න පුළුවන්. හැබැයි දෙපැත්තට නිකන් ඩාන්ස් එකක් දාලා පොත වැටෙන්න යන සම්භාව්‍යතාවය ඉතා වැඩි. මගේ අයින්ස්ටයින් මුලයට තේරෙන විදිහට මචං පොතේ මැදට ඇඟිල්ල තියලා කරකවන්න ගියොත් පොතට දෙන්න ඕන ටෝක් එක හරියට දී ගන්න බැරුව යනවා. අර පොඩ්ඩක් සෙන්ටර් එකෙන් එහාට ගියොත් මේ ටෝක් එක දෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් බැලන්සින් එක පොඩි ප්‍රශ්නයක් වෙනවා. බැලන්ස් කරගන්න බැරි ගමන් නෙමෙයි මං කියන්නේ. බැලන්ස් හරියට වෙන්නේ. ඒ කියන්නේ වැටෙනවා. බැලන්ස් කරන්න ගියාට වැටෙනවා. දැන් මං කරන්නේ මේකේ පොඩි සේෆ් ප්ලේස් එකක් තියෙනවද මේ අතරමැද තියලා ඒකේ තියාගෙන කරකවන්න. හැබැයි ඒක තමයි මම මේ දවස් ටිකේම කරේ. තාම කරගන්න බැරුව ගියා. හැබැයි බොරු කියන්න ඕනේ නෑ මචං. මං හිතුවේ මේක නේ ඊසි ස්කිල් එකක් කියලා. හැබැයි මේක තමයි මම මේ channel එකේ දැනට කරලා තියෙන අමාරුම ස්කිල් එක. මං හිතන්නේ මේ ස්කිල් එක නේ ටෙක්නික්ස් මතම පදනම් වුණ එකක් නෙමෙයි. නිකන් ඇඟින්ම එන්න ඕන එක. කොහොම හරි තව දවස් ටිකකුත් ගියා. හැබැයි බුක් ස්පින්නේ කොහොම හරි ඉතින් මං හිතුවා මේ වැඩේ අතාරින්න. මොකද මේ ස්කිල් එක එන්න මාව තරහා ගස්සන එකයි කරන්නේ. So I gave up for it. I was so upset, frustrated, guilt, horny. I'm sorry. ඇත්තම කිව්වොත් මම වෙනම ස්කිල් එකකුත් ඉගෙන ගන්න ගියා. හැබැයි ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. I can't give up. මට දෙයක් කරගන්න බැරි වුණොත් එහෙම නැත්නම් බාගර කරොත් ඒක සැරෙන් සැරේ මගේ ඔළුවේ හොල්මන් කරනවා. මට හරියට නිින්ද යන්නෙත් නෑ ඒක කරනකම්. සමහර වෙලාවට පැය 24. ඊට පස්සේ මං හිතුවා ආයෙ මේකට try එකක් දාන්න. කලින් උන් සේරම failures අමතක කරලා ආයෙ මුල ඉඳන් 20 seconds. That's my fucking goal. So I started practice again. කොහොම හරි practice වෙගෙන යනකොට මට පොඩි දේවල් ටිකක් note වුණා. මම අර කලින් පොත වැනුණු සිද්ධියට නිකන් හේතුව මගේ ඇඟිල්ල කියලා නිකන් මට නිකන් ලාවට හිතෙනවා දැන්. මගේ ඇඟිල්ල නිකන් වෙනම යනවා වගේ ලයින් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මට ඒක හරියටම කියන්න බෑ. But I kind of feel like I'm getting something. මචං මං හිතන්නේ මම මේක පැය 24කට වඩා මේක ප්‍රැක්ටිස් කරලා දිනවා දැන්. අද 21 වෙනි දවස. අද බලමු මොකක් හරි විශේෂයක් වේද කියලා. පොඩ්ඩක් ඔය බැලන්ස් යන්තු වෙනවා තමයි පොඩ්ඩක් ඉඳහම්. හිම තමා. ඉතින් මම දැන් කියන්නේ මම මේක ඉගෙන ගද්දී මට නෝට් වුණු දේවල්. සමහර වෙලාවට ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. අංක 1 සාමාන්‍ය මේ ටියුටෝරියල්ස් වල මුලින්ම කියන මචං ඇඟිල්ලේ කරකවන්න යන්න එපා. වැලමිටේ මේ මුළු අතම කරකවන්න කියලා තමයි කියන්නේ. ඉතින් මාත් එහෙම කරා. හැබැයි unconsciously මං හිතන්නේ මගේ ඇඟිල්ලත් අර නිකන් පොත බැලන්ස් කරන්න නිකන් ෂේප් එකේ කැරකුණා කියලා මට හිතෙනවා. ඒකයි සාමාන්‍යයෙන් අර දෙපැත්තට වෙනිලා අර නිකන් බැලන්ස් නැතුව වැටෙන්න ගත්තේ. හැබැයි මේ ඇඟිල්ල පොඩ්ඩක් හાર્ඩ් කරලා නිකන් මේ වැලමිටත් එක්ක කැරගෙව්වොත් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ මං හිතන්නේ මට ඒක තමයි වැරදුණු ලොකුම දේ. සාමාන්‍යයෙන් මං කරන දේ තමයි මෙහෙම කටකවද්ද මම එකපාරම නිකන් මේ සෙන්ටර් එකෙන් නිකන් පිට යනවා වගේ ලයින් එකක් තියෙනවා. එතකොට නිකන් බැලන්ස් නැතුව ආයෙ වැටෙන්න යනවා. එතකොට පොඩ්ඩක් ආයෙ වැටුණා. එතකොට පොඩ්ඩක් කරන්නේ ටික පොඩ්ඩක් උත්තල නිකන් අර නිකන් සෙන්ටර් එකට ඇඟිල්ල ගන්නවා වගේ ලයින් එක මං කරනවා. එතකොට ටික වැඩි වෙලාවක් අර දිගට කරගන්න පුළුවන්. ඒක අනිත් පැත්තට කරනවද දන්නේ නැහැ. එහෙම එකක් මම කරනවා. ඉතින් එව්ව තමා මට මේ බුක් ස්පින් එකේ නෝට් වුණු දේවල්. ඒ වගේම කොච්චර ඔය කිව්වත් මේක කාලෙත් එක්ක ඉගෙන ගන්න තියෙන ස්කිල් එක. මන්ද සමහර කට්ටිය තාප විනාඩි 40න් කරලා තියෙනවා. ඉතින් මම නම් දන්නේ මට කරන්න බැරි වුණා මචං. පැය 24ක් විතර මම ප්‍රැක්ටිස් කරා ඕක. හරිම විකාරයක් ඕක.